තිබිච්ච ගමන් මල්ලක් අයිතිකරුවන් වෙත ගමන් මල්ලක් කවුරුත් අයිතිකාරයෙක් නැති හින්දා හැකසිටි පරීක්ෂා කිරීමේදී තමයි පොලිසියට හිසසුන් කාන්තා මృత ශරීරය හොයාගන්න පුළුවන් වුණේ. තරුණියෙක් හෝටලේ නවතිනවා. ඊට පස්සේ තරුණයා යනවා එළියට. ඔහු බෑග් එකක් අරන් එනවා. බෑග් එකක් අරන් එලා ඔහු විතරයි හෝටලෙන් පිට වෙලා යන්නේ. මේ සිද්ධියට අදාළ මේ කාන්තාවගේ හිස මේ වෙනකොට සොයාගෙන තියෙනවා. තිල්නේ අපි විශ්වාස කරනවා ඔහු නිවසට පැමිණිදා බෑග් එකක් අරගෙන ගියා කියලා සාක්ෂි එළිදරව් වෙනවා. 2021 අවුරුද්දේ මාර්තු මාසේ පළවෙනිදා පිටකොටුව වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් මල්ලක තිබිලා කාන්තා මල සිරුරක් හොයාගන්නවා. මේ මල සිරුර හිසසුන් මල සිරුරක්. මල සිරුර සොයා ගැනීමත් එක්ක පොලිසිය විමර්ශන පටන් ගන්නවා. ඒ විමර්ශනත් එක්ක මේ සිදුවීම් දාමයට අදාළ බොහෝ සිදුවීම් එළියට එනවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සමගයි අදත් කතා කරන්නේ. එතුමා තමයි 2021 අවුරුද්දේ මේ සිද්ධිය සිද්ධ වෙනකොට අපරාධ සහ සංවිධානාත්මක අපරාධ කොටාසේ නියෝජ්‍ය පොලිස්පතිවරයා හැටියට කටයුතු කළේ. නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් මේ සිදුවීම හිසසුන් මල සිරුරක්නේ හොයාගන්නේ. කොහොමද මේක වාර්තා වුනේ? එතනින් පස්සේ කොතනින්ද විමර්ශන ආරම්භ වුනේ? ඔව් තිල්නේ ඔය 2021 මාර්තු මාසේ පළවෙනිදා හවස තමයි මේ වේල්ලවීදියේ පෞද්ගලික බස් නැවතුම් පොලේ තිබිච්ච ගමන් මල්ලක් අයිතිකරුවන් වෙත ගමන් මල්ලක් මේක ගැන කවුරුත් අයිතිකාරයෙක් නැති හින්දා සැකසිටි පරීක්ෂා කිරීමේදී තමයි පොලිසියට මේ හිසසුන් කාන්තා මృత ශරීරය හොයාගන්න පුළුවන් වුණේ. ඉතින් විශාල ආందోලනාත්මක සිද්ධියක් වුණා. සාමාන්‍යයෙන් මෑත කාලයේදී අපේ අපරාධ ඉතිහාසය බලද්දී එවැනි සිද්ධීන් වාර්තා වීමේ ප්‍රවණතාවය අඩුයි. ඒ කාන්තා මල සිරුරක් ඒ බෑග් එක ඇතුලේ අර විශාල ප්‍රමාණයක ගමන් මල්ලක නමලා දාලා තිබුණේ. ඊට පස්සේ පොලිසියට විශාල අභියෝගයක් වුණා මේක විමර්ශන කටයුතු පවත්වලා මේ අපරාධකරුවන් නීතියේ හමුවට ගේන්න. විශේෂයෙන්ම මාධ්‍ය මගින් අපි තොරතුරු වාර්තා කළා ඒ මියගිය තැනැත්තියගේ වයස සය ඇද සිටි ඇඳුම් වගේ දේවල් ගැන විස්තරයක් කියලා. මොකද මෙවැනි විමර්ශනයකදී මුලින්ම කරන්න ඕන දේ තමයි වින්දිතයාගේ එහෙම නැත්නම් මියගිය තැනැත්තා හෝ තැනැත්තියගේ හඳුනා ගැනීම හොයාගන්න. මොකද ඒ හඳුනා ගැනීම මත තමයි ඉදිරි විමර්ශන කටයුතු කාර්යක්ෂමව කරන්න පුළුවන් වෙන්නේ. මොකද හඳුනා ගැනීම කරාට පස්සේ අපිට පුළුවන් ඒ හඳුනා ගැනීම මත ඇය හෝ ඔහු සමග ආශ්‍රය කරන අය ඔහුගේ ගමන් බිමන් කොහෙටද ගියේ කොහොමද ගියේ මොනවද සම්බන්ධ එක්ක ඒක පහසු වැඩක්. අමාරු දේ තමයි මృత ශරීරයක් හඳුනා ගැනීම. දඩේම චිත්‍රපටියට පසුබිම් වෙච්ච විල්පත්තු ඝාතන සිද්ධියේදී ඒ ඝාතන සිද්ධියේදීත් ඒ කාන්තාව ඇවිල්ලා ජයලාල් ආනන්දගොඩ තමයි ඒකේ විත්තිකාරයා. ආනන්දගොඩ මුණ ගැහෙලා මිසක් ඒ කාන්තාවගේ ගෙදර අය දන්නේ නැහැ ඇය කොහෙද ගියේ කියලා. නමුත් මේ සම්බන්ධව ඒ කාලේ ජනමාධ්‍ය මෙතරම් ප්‍රබලව තිබ්බේ නැහැ. ඒ වෙලාවේදී මේක පුවත්පත්වල වාර්තා කළා. ඒත් ඇඳගෙන හිටපු ඇඳුම් සාරිය පාට සහ ස්වරූපය වාර්තා කළා. වාර්තා කරපුවාම මියගිය කාන්තාවගේ සොහොයුරිය සේවය කළේ නාවලපිටිය ප්‍රදේශයේ පාසලක. ඇයට ඒ පාසලේම ගුරුවරියක්ගෙන් මේ පත්තරේ ලැබිලා ඇයට යම් කුතුහලයක් ඇති වුණා මේ කියන හැඩරුව මේ කියන විදිහට. මොකද ඒ වෙද්දී ඇයට දරුවෙක් හිටියා ආනන්දගොඩගේ. ඒ සම්බන්ධව ඇය වහාම ගෙදරට ගිහිල්ලා ඒ කාලේ දුරකථන පහසුකම් අඩුයි. ගියාම අර ඒ නංගි ගිහිල්ලා ගෙදරින් නමුත් ඒ දින වකවානු බලපුවම හරි ඇය කෙලින්ම අනුරාධපුරයට ආපුවම අනුරාධපුර මృత ශරීරාගාරයේදී මృత ශරීරය හඳුනාගත්තා. එතන ඉඳලා විමර්ශන කටයුතු පැවැත්වීම තිල්නේ අමාරු නෑ. අමාරුම දේ තමයි මෙවැනි අපරාධ විමර්ශනයකදී මියගිය තැනැත්තා හෝ තැනැත්තියගේ හඳුනා ගැනීම තහවුරු කර ගැනීම. හඳුනා ගැනීම තහවුරු කරගන්න ගියොත් අපිට අපහසු වෙනවා. කරන්න පුළුවන්. නමුත් දැන් තියෙන DNA තාක්ෂණ වගේ දේවල් අරගෙන ඒ ශක සිතන දෙමව්පියන්ගේ DNA අරගෙන යන්න පුළුවන්. but long process එකක්. දීර්ඝ ක්‍රියාවලියක්.
ඉතින් මෙහිදී වැදගත් වෙන්නේ මේ හඳුනා ගැනීම හරියට කරන එක. දැන් ඔබතුමා අර කලින් කිව්ව ඇඩ්ලින් විතරණ නඩුවේ සිද්ධිය එහෙම වුණා. ඇඩ්ලි විතරණගේ හඳුනා ගැනීම කරපු ගමන් අපිට පුළුවන් වුණා ඇඩ්ලි විතරණට කායිකද සම්බන්ධ වෙලා හිටියේ. ඒක ඇඩ්ලි විතරණ සහ ආනන්දගොඩ අතර ප්‍රේම සම්බන්ධයක් තිබුණා. ඒ ප්‍රේම සම්බන්ධය හේතුවෙන් දරුවෙක් හිටියා. මේ දෙවෙනි වරට තමයි ඇඩ්ලි විතරණ ගැබ් අරගෙන හිටියේ. එතනින් එහාට ජයලාල් ආනන්දගොඩව ප්‍රශ්න කරලා ඉතුරු ටික සාක්ෂි ටික හොයාගෙන නියවැරදිව විමර්ශනය කරන එක එච්චර ලොකු අභියෝගයක් නෙමෙයි. අභියෝගය තියෙන්නේ මෙන්න මෙතන. හැබැයි මේකේ දැන් මූණවත් නැත හිස සුන් මල සිරුරක්. හිසසුන් මල සිරුරක්. නමුත් මේ විස්තර කියපුවාම ඇත්තටම මේ කොරවිට ප්‍රදේශයේ යශෝදාගේ දෙමව්පියන් මේ වන විට පොලිසියට පැමිණිලි ලක් කරලා තිබුණා මේ තරුණිය අතුරුදහන් වීම සම්බන්ධ. ඒකම මේ ජනමාධ්‍ය මගින් ඇති කරපු කලබීම හේතුවෙන් ඔවුන් සැක කළා මෙහෙම දැන් මොකද වෙන්න පුළුවන්ද කියන එක. ඊට පස්සේ තමයි ඔවුන් මේ සිද්ධිය සම්බන්ධව පොලිසියට දැනුම් දීලා ආපුවම ඔවුන් අඳුරගත්තා ශරීර ඉතුරු ඇඳුම් සාමාන්‍ය ඕන කෙනෙකුට උපල්ලාප ඇඳුම් සහ ශරීර ස්වරූපය අනුව බෙල්ල නැතුවත් ළඟම ඥාතියෙකුට සහෝදරයෙකුට සිරුර හඳුනා ගන්න පුළුවන්. එතෙන්දී ඊට පස්සේ ප්‍රශ්නේ මතුවුණා මම දැන් අඳුරගත්තාම කවුද ඇයගේ ඝාතනය සිදු කරන්නේ? මෙහිදී තොරතුරු වාර්තා වුණා. ඇත්තට මේ තරුණිය කුරුවිට ප්‍රදේශයේ පදිංචිකාරියක්. ඇය දේශපාලන ක්‍රියාවලියකට සම්බන්ධ වෙලා හිටපු කෙනෙක්. තරමක් කෙලිලොල් චරිතයක්. මේ අතරතුරදී මේ දේශපාලනය සඳහා මේ ප්‍රදේශයට එන හත්නපුර ප්‍රදේශයේ දේශපාලනඥ ප්‍රභූ කාන්තාවක් සමග එනවා ඇයගේ ආරක්ෂක නිලධාරී පොලිස් නිලධාරී. ඒ සම්බන්ධය මත තමයි ඇය මේ විවාහක පොලිස් සැරයන්වරයෙක් සමග මේ සම්බන්ධය ඇති කරගන්නේ. ඊට පස්සේ පරීක්ෂා කරන්න ගත්තා. මේ සම්බන්ධය අනුව මේ තැනැත්තා ගැන එහෙම පසුබිම් පරීක්ෂණය කරගෙන යද්දී මේ බෑග් එක හඳුනාගත්තා අවිස්සාවේල්ල ප්‍රදේශයේ ලැගුම්හලක සේවකයෝ. ලැගුම්හලේ කළමනාකරු. මොකද ඔවුන් තුලත් යම් තරමක කුතුහලයක් තිබුණා. දෙන්නෙක් තරුණයක් සහ තරුණියෙක් හෝටලේ නවතිනවා. එදා ඊට පස්සේ තරුණයා යනවා එළියට. ඔහු බෑග් එකක් අරන් එනවා. නමුත් බෑග් එකක් අරන් එලා ඔහු විතරයි හෝටලෙන් පිට වෙලා යන්නේ. මේක ගැන එතන සේවය කරපු අයගේ මනස් චිත්‍රයක් තිබුණා. මේ සම්බන්ධය ආපු ගමන් මේගොල්ලෝ සාකච්ඡා කරන්න ගත්තා මේක දන්නේ මේ බෑග් එකත් ඒ වගේ. පස්සේ ඔවුන් බැලුවා මේ සම්බන්ධව තියෙන ඔවුන්ගේ හෝටලේ සතුව තියෙන CCTV දර්ශන. බලපුවහම යන්නේ පුජ්‍යලයා තනියම. ඔවුන් වහා මේ සම්බන්ධව අවිස්සාවේල්ල පොලිසියට ඔවුන් දැනුම් දුන්නා. ඔවුන් වගකිය යුතු පුරවැසියන් හැටියට. අවිස්සාවේල්ල පොලිසිය මේ සම්බන්ධව දැනුම් දුන්නා කොළඹ මධ්‍යම කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට. එතෙන්දී ඒකම කණ්ඩායමක් අපරාධ විමර්ශනය කරන කණ්ඩායම එව්වා අවිස්සාවේල්ලට. අවිස්සාවේල්ලෙන් හොයාගත්ත මේ සිද්ධිය සම්බන්ධව ඉතුරු කටයුතු. ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් තිබුණා. හෝටලෙට ආපු වෙලාව තිබුණා. හෝටලෙන් පිට වෙලා ගිය විදිහ අර පුජ්‍යලයා අනේක තිබුණා. ඒ අතරතුර ඔහු මගදී ගිහිල්ලා දවල් බෑග් එකක් අරන් එන එක තිබුණා. බෑග් එක මිලදී ගත්තු කඩේ අවිස්සාවේල්ල නගරේ හොයාගත්ත. ඒ වගේම ලස්සනට ඒ ටික හොයාගත්තා. ඊළඟට ලොකුම ප්‍රශ්නය වුණේ මේ චෝදිතයා අත්අඩංගුවට ගැනීම සහ මේ හිසසුන් මෘත ශරීරයේ හිස කොටස හොයාගෙන මේ විමර්ශන කටයුතු සම්පූර්ණ කරන්න. මෙහිදී චෝදනාවක් එල්ල වෙනවා පොලිසියට සහ ජනමාධ්‍යයට. ඒ විශාල අභියෝගයක් චෝදනාවක් මෙවැනි සිද්ධියක් ජනමාධ්‍ය ආචාර ධර්ම ඔබට ගිහිල්ලා වාර්තා කිරීම හේතුවෙන් රහසිගතව කළ යුතු පරීක්ෂණයක් කරන්න පොලිසිය අපොහොසත් වීම හින්දා අපරාධකරුවෝ ජීවග්‍රහණයෙන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට බැරි වුණා. ඒක පොලිසිය සහ පොලිසියේ තොරතුරු ලබා දීම හේතුවෙන් ජනමාධ්‍ය විසින් සංයමයකින් තොරව වාරණයකින් තොරව දැනගත යුතු සහ නොගත යුතු දේවල් පවා එළියට දීල්දී මේක කියලා. ඒක එකාතකින් ඒ චෝදනාවට යම් පදනමක් තියෙනවා. නමුත් අපි අනිත් පැත්තෙන් බැලුවොත් මේ මෘත ශරීරයේ හඳුනා ගැනීම
තමයි මේ විමර්ශනයේදී ප්‍රධානම කාර්යය වෙන්නේ. ඉතින් එතෙන්දී මෙවැනි දෙයකදී ජනමාධ්‍ය පිහිට අපිට අනිවාර්යයෙන්ම පොලිස් නිලධාරීන් හැටියට පතන්න වෙනවා. එන්න පොලිසිය ඉතා නිවැරදිව ඒ කටයුතු කරලා තියෙනවා. යම් යම් දැන නොගත යුතු දේවල් එළියට ගිහිල්ලා තිබුණා. අර අවසානයේට ඒ පුජ්‍යලයා ලියපු ලියුම පවා. ඉතින් ඒවා අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ. ඒවා ජනමාධ්‍ය ආචාර ධර්ම වගේම අපේ වෘත්තීය ආචාර ධර්මත් ඔබ්බවට ගිය දේවල්. නමුත් ඒ හඳුනා ගැනීම සිද්ධ කළේ ජනමාධ්‍ය දැක්වපු සහයෝගයේ හින්දා. මම හිතන්නේ CCTV දර්ශන එහෙම අර චිත්‍රපට දර්ශන වගේම ජනමාධ්‍ය ඔස්සේ විකාශය කරා. තෙල්නේ මේක ටිකක් ප්‍රශ්නගත කරුණක්. මේ මෑත කාලේදී වෙච්ච සිද්ධියකදී සැකකරුවන් ප්‍රශ්න කිරීමේ දර්ශන පවා මාධ්‍යයට නිකුත් කළා. ඒක නම් කිසිසේත් අනුමත කරන්න බෑ. මෙහිදී වෙන්නේ මේ පුජ්‍යල චරිතය හඳුනා ගැනීමෙන් පස්සේ මේ දෙන්න අතර තිබිච්ච අනියම් සම්බන්ධය, ඒ සම්බන්ධය මත ලියපු ලිපි වගේක් ඒ කාන්තාවගේ නිවසේ තිබිලා හොයාගන්නවා. ඒ වගේම ඔවුන්ගේ ජංගම දුරකථන අංක වලින් ඉතා පැහැදිලි චිත්‍රයක් බැවෙනවා. මේ සිද්ධිය සිදු දවසේ ඉඳලා ඊට ඉස්සර ඉඳලා ඔවුන්ගේ අතර තියෙන සංවාද ප්‍රමාණයන්, සිද්ධිය සිදු දවසේ කොහොමද දෙන්න හම්බෙන්නේ, ඒ හම්බෙන ස්ථාන, මුලින්ම ඒ කාන්තාව කොරුවෙට ඉඳලා එද්දි මගදී අතර මගදී දෙනවා කෝල්ස්. ඒ කෝල්ස් ඩීටේල්ස් එනවා අදාළ කුළුණු වාර්තා මගින්. මේ පුජ්‍යලයා හම්බෙනවා. හම්බෙච්ච ඊට පස්සේ දෙන්න එක තැන ඉඳලා ඔවුන්ගේ ජංගම දුරකථන ක්‍රියා කරනවා. ඒ වගේ විශාල සාක්ෂි ප්‍රමාණයක් මේක ඉතුරු වුණා. නමුත් අපිට කනගාටුවට කාරණය මේ පුජ්‍යලයා ජීවග්‍රහණයෙන් අත්අඩංගුවට ගන්න බැරුව ගියා. ඕනෑම අපරාධයක තෙල්නි ඔබත් නීතිඥවරියක් ඔබ දන්නවා. ඕනෑම අපරාධයක තියෙනවා වකවානු තුනක්. පළවෙනි වකවානුව තමයි අපරාධකරුගේ පෙරහැසිරීම. අපරාධය සිදු කරන අවස්ථාවේ ඔහුගේ ක්‍රියාකාරකම් සහ පසු හැසිරීම. මේ අවස්ථා තුනේම මතුවන සාක්ෂි ආඥාපනතේ 6 වෙනි සහ 7 වෙනි සහ 8 වෙනි වගන්ති අනුව අධිකරණයේදී ඉතාමත්ම අනුකූල කරුණු. දැන් මෙහිදී ඉතා වැදගත් පෙරහැසිරීමේදී අපරාධකරුගේ ක්‍රියාකලාපය. එතෙන්දී වැඩිපුර පෙන්눔 කරන්නේ මෙවැනි අපරාධයක් සිදු කිරීම සම්බන්ධව ඔහු තුල තියෙන චේතනාව. දැන් සමහර මම දැක්ක ජනමාධ්‍ය මේ සිද්ධිය සහ විල්පත්තු ඝාතනය, ඇඩලි විතරණ ඝාතනය සම කරලා තිබුණා. නමුත් ඒක වැරදි. විල්පත්තු ඝාතනයේදී ජයලාල් ආනන්දගොඩගේ පෙරහැසිරීම විශාල ප්‍රශ්නගත කරුණක්. ඒ අපරාධය කිරීමට ඔහු තුළ තියෙන පෙළඹවීම, ඒ අපරාධය කිරීමට අපරාධකරු තියෙන කැමැත්ත සහ සැලසුම් සාගතව ඒක කරන හැටි ඔහුගේ පෙරහැසිරීමේ තියෙන සිද්ධීන් වලදී අපූර්වට චිත්‍රයක් වගේ තිබුණා. ඒ වගේම අපරාධය සිදු කරාට පස්සේ ඔහුගේ පසු හැසිරීම. දැන් මෙහිදී වඩා වැදගත් උනේ මේ අපරාධකරු සිද්ධිය සිද්ධ කරාට පස්සේ ඇති වෙන පසු හැසිරීම. පසු හැසිරීම ක්‍රියාවලියේදී ඔහු එළියට යනවා, බෑග් එකක් ගන්නවා, බෑග් එක අරන් ඇවිල්ලා ශරීරේ බෑග් එකට දානවා. බෑග් එක අරන් කොළඹට ගිහිල්ලා බෑග් එක අතාරිනවා. හැබැයි ඔහු පොලිස් නිලධාරියෙක්. ඒකම ඒ සමග ඔහු සැඟවෙනවා. ඔහු හැමතිස්සෙම බලන් ඉන්නවා. දැන් අපි කතාවක් තියෙන්නේ මේ අපරාධයක් කරාට පස්සේ මේ අපරාධකරු හැමතිස්සෙම තමාගේ අපරාධ ස්ථානයේ මොනවද වෙන්නේ? කවුද මේක බලන්නේ? කවුද මාව හොයන්නේ? මොනවද වෙන්නේ? මගේ මම මොකද අතපසු වීම තියනවද? පොලිසිය මොනවද හොයාගන්නේ කියලා මේ හැම එකක් ගැනම මානසිකව හරිම බැඳීමක් ඇති කරගන්නවා. ඒක ස්වභාවික සංසිද්ධියක්. ඕනෑම අපරාධකාරයෙක් අපරාධය සිදු කරාට පස්සේ අපරාධ ස්ථානය ගැන බොහෝ විට සමහර අය තර්ක කරනවා පළපොඩු අපරාධ කරුවන් ඒක ගෙවල් බිඳීම වගේ දේවල් ඒවා හොයන්නේ නැහැ. නමුත් මෙවැනි දරුණු ගණේ අපරාධකරුවන් විශේෂයෙන් මේවා ගැන සැලසුම් සාගතව කරන අය අපරාධයෙන් පස්සේ ඔහුගේ පසු හැසිරීමේදී දැන් මේක ඉතා හොඳට තියෙන සිද්ධියක් තමයි රොයල් පාක් ඝාතනය. රොයල් පාක් ඝාතන සිද්ධියේදී ජූඩ් සමන්ත ඒ අපරාධය සිදු කළ අපරාධකරු අපරාධයෙන් පස්සේ ඔහුගේ පසු හැසිරීම මේ අපරාධය සිද්ධ කිරීමට ඔහු තුළ තිබුණ චේතනාව වඩාත් අර්ථවත් වඩාත් තීව්‍ර කරන සාක්ෂි හුඟක් තිබුණා. ඔහු හැංගුණා. ඔහු යම් සාක්ෂි වසන් කරන්න උත්සාහ කළා. බොහෝ විට කරන්නේ අපරාධකරුවන් පසු හැසිරීමේදී සාක්ෂි වසන් කරන්න උත්සාහ කරනවා. ඒ වසන් කිරීම මේ සිද්ධියේදීත් තියෙනවා. මේ සිද්ධිය සිද්ධ වුණාට පස්සේ ඔහු බලාගෙන හිටියා. දැන් ඔහුට ඊට පස්සේ ඔළුවට එනවා මේ සිද්ධිය සිද්ධ වෙන අවස්ථාවේදී ඔහු ඒ හෝටලේට
ජාතික හැඳුනුම්පත් අංකය දීලා තියෙනවා. ඔහු හෝටලේට කතා කරලා ඇහුව එක මකන්න පුළුවන් දිග. ඔහුගේ මේවා ඉතා ප්‍රබල සාක්ෂි දිලි. මේ පසු හැසිරීම අපරාධකරු අපරාධය සිදු කළා බවට ඒත්තු ගන්නන ප්‍රධානම සාක්ෂි මේ. ඔහු කියලා තිබුණා ඔහු පස්වෙන් මේක දැක්කේ මේ රූපවාහිනියේ. ඔහු බලන් ඉන්නවා. ඒක තමයි ඕනෑම අපරාධයක මේක මේ සිද්ධියට විතරක් නෙමෙයි වෙනස් සිද්ධියකදී වුණත් ඔවුන්ගේ ඇස තියෙනවා මෙතන. කවුද මේක විමර්ශනය කරන්නේ? මාව හොයාගන්නේද? ඇඟිලි සලකුණු තියෙනවද? දැන් DNA පරීක්ෂණ වලට යනවද? මගේ ඩෙන්ටි කාඩ් එක අතර දීලා තියෙනවා මේක හොයාගනීද? ඒක උනාට පස්සේ ඊට පස්සේ ඔහු උත්සාහ කරනවා සැඟවෙන්න. ඔහු දින කීපයක් සැඟවෙලා හිටියා. ඇත්තටම මේ නිලධාරියා ඉතා දක්ෂ නිලධාරියෙක්. ඇත්තටම ඔහු පොලිස් සැරයන්වරයෙක් වුණාට ඔහු ආත්මාරක්ෂක සටන් ක්‍රම ප්‍රගුණ කරපු එක්කෙනෙක්. ඒ වගේම ඔහු වෙඩි තැබීමේදී ඉතා දක්ෂ ඉහළ දක්ෂකම් පෙන්නපු නිලධාරියෙක්. තරුණ නිලධාරියෙක්. ඉතින් එහි අනුව නමුත් බොහෝ විට අපි පරිකල්පනයක් තියෙනවා. අපරාධ විමර්ශකයෝ හැටියට මේ අපරාධයේදී ඔහු කිසි දවසක මුල් අවස්ථාවේදී මේ දෙන්න මුණ ගැහෙද්දී මෙවැනි අපරාධයක සැලසුමක් ඔහුගේ ඔළුවේ තිබුණ නැහැ කියලා. මොකද ඔහු පොලිස් නිලධාරියෙක්. ඔහුට ඕන නම් මේට වඩා පහසුවෙන් ඒ ඝාතනය කිරීමේ සැලැස්මක් හරි වමනාවක් හරි අර විල්පත්තු වගේ තිබුණා නම් ඊට වැඩියෙන් මේක සැලසුම් සාගතව කරන්න තිබුණා. අපි පරිකල්පනය කරනවා මේ ලැබී තිබෙන තොරතුරු වාර්තා දත්තානු අපි ගොඩනගන පරිකල්පනයෙන් අපිට කියන්න පුළුවන් බොහෝ විට මේ සිද්ධිය ඔවුන් දෙදෙනා අතර ඇතිවන ප්‍රේමාලිංගනයකදී ඇතිවෙච්ච නොසිතූ මානසික තත්ත්වයක් මත සිද්ධ වෙන සමහර විට මෙවැනිම සිද්ධියකට පාදක වෙච්ච සිද්ධියක් අනුසාරයෙන් වසන්ත ඔබේසේකර ඉතා සාර්ථක සිනමා නිර්මාණයක් කරලා තිනවා පළගැටියෝ. මේ චිත්‍රපටයේදීත් ඒ පුජ්‍යලයා ඔහුගේ බිරිඳගේ බෙල්ල මිරිකලා මරන්නේ ඔවුන් දෙදෙනා රමණේ යෙදෙන අවස්ථාවේදී අර කාන්තාව ඇය සමග ඒ වන විට සම්බන්ධකමක් ඇති කරලා තිබිච්ච අනිත් පුජ්‍යලයාගේ නම කියන. ඇත්තට මේක සත්‍ය කතාවක් පදනම් කරගෙන ගොඩනගපු සිනමා කෘත්‍යයක්. ඉතින් අපි හිතනවා ඉතින් මෙවැනි අවස්ථාවක් විය හැකියි. ඒ අපරාධේ බොහෝ විට තින්නේ මේ අපරාධකරුවන් මෙවැනි කිසිම සැලසුමකින් තොරව හදිස්සියේ සිදුවෙන මෙවැනි සිද්ධීන් වලින් ඔවුන් ප්‍රකම්පණයටපත් වෙනවා. ඊට පස්සේ ඔහු උත්සාහ කරනවා කරන්න දෙයක් නැහැ. මේකෙන් පස්සේ මේ ඝාතනය ඔහු බේරෙන්නේ කොහොමද කියන එක ඊට පස්සේ තමයි ඔහු සැලසුම් කරන්නේ. ඒ වගේම මේ හැසිරීමත් එක්ක අපිට හිතන්න පුළුවන් දැන් මේ මලසිරුර දාගෙන යන බෑග් එක. ඔහු සැලසුම් කරාද පිටකොටුවේ දාලා යන්න නැත්නම් වෙන දිහාවකට ගෙනියපු එකක්ද මේ? බොහෝ දුරට ඔහු පොලිස් නිලධාරියෙක්. ඔහුට යම් හේතුවක් ඒක අපිට හරියටම කියන්න බෑ. අපි ඒ සම්බන්ධව ප්‍රබල සැකයක් තියෙනවා. මොකද ඔහු දන්නවා මේ වගේ ප්‍රසිද්ධ ස්ථානයක දාලා ගියාම මේක හොයා ගන්නවා කියලා. හැබැයි ඔහුට පුළුවන් වුණා නම් මං කියන්නේ මේ මූත ශරීරය විනාශ කරන්න ඔහු අර හිස විනාශ කරා වගේ කරනම් බොහෝ විට මේ අපරාධය වැළලීලා නොගියත් මේ සිද්ධිය මෙතරම් සාර්ථකව විසඳන්න අපිට බැරි වෙන්න තිබුණා. මොකද එතකොට කල් ගිහිල්ලා මූත ශරීරය නැතුව ඔප්පු කරපු නඩු ලෝක අපරාධ ඉතිහාසයේ තියෙනවා. නමුත් මම හිතන්නේ මෙච්චර පහසුවෙන් මේක විසඳ ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඒක තමයි තිල්නි කියන්නේ හැමදේම අදෘශ්‍යමාන බලවේගයක් තියෙනවා. ඕනෑම අපරාධයක. ඒ අදෘශ්‍යමාන බලවේගය අදටත් හොයාගන්න බෑ. මම විමර්ශනය කරලා තියෙන අපරාධ රාශියක ඒ අදෘශ්‍යමාන බලවේගය තමයි මේ. මොකද කොතරම් සැලසුම් සහගතව කළත් ඒ අදෘශ්‍යමාන බලවේගය අපි නොහිතන දේ ඒ සාක්ෂි හෙළිදරව් කරනවා. බොහෝ විට අපිට දැන් ඔහු නැති හින්දා කියනවා සමහර විට පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂණයක් පවත්වන අවස්ථාවේදී ඔහු බිය වෙලා මේක දාලා යන්න පුළුවන්. නැත්නම් ඔහු සැලසුම් කරන්න පුළුවන් ගිය විදියට ඔහුට මේක ගෙනිය ගන්න බැරි වුණාද? කුමනෝ හේතුව. අන්න ඒක තමයි අදෘශ්‍යමාන බලවේගය. ඒක ඔබ දන්නවා හුඟක් සිද්ධීන් වල මේ අදෘශ්‍යමාන බලවේගය අපි කතා කරනවා. ඒ තමයි තුන්වෙනි බලවේගය. ඒ බලවේගය ප්‍රබල සාක්ෂිකරුවෙක්. ඉතින් විශේෂයෙන්ම විමර්ශකයෝ හැටියට පොලිස් නිලධාරීන් මේ බලවේගය හරියට හඳුනා ගන්න ඕන. ඒතර ඒ කොහොම හරි මේ බලවේගයේ බලපෑමට අපරාධකරුට නීතියට හසු කර ගැනීමේ ඕන තරම් සාධක තියලා යනවා. ඒක තමයි මේ බලවේගය කියන්නේ. ඉතින් මෙහිදීත් බොහෝ දුරට ඔහුට සිද්ධ වෙන්නේ නැද්ද ඒක කියලා අපි විශ්වාස කරනවා. ඔහු අන්තිමට අවසානයේට යනවා ඔහුගේ නිවසට.
ඒ ලැබී තිබෙන සාක්ෂි අනුව ඔහු රාත්‍රී කාලේ නිවසට බෑග් එකක් අරන් එනවා. අපි අදටත් විශ්වාස කරන්නේ බෑග් එකේ මේ හිස තියෙන්නේ නැති කියලා. නමුත් අපිට හොයාගන්න බෑ. ඔහු ඉතා සංවේදී ලිපියක් සිය බිරිඳට ලියලා ඔහු බෙල්ල වැළදාගෙන සියදිවි හානි කරගන්නවා. හරි. ඉතින් මේ ඇත්තටම දැන් විල්පත්තු සිද්ධියේදී උනේ නීතිය ක්‍රියාත්මක වෙලා ජයලල් ආනන්දගොඩගේ ගෙල ශිරවන තෙක් එල්ලා මැරීම හුස්ම හිරවන තෙක් එල්ලා මැරීමට තීරණය කළා නීතියේ බලධරයන් විසින් ඒක සිද්ධ කළා. මේ සිද්ධියේදී නඩු විභාගයක් නොගියත් අවසාන ඵලයේ හැටියට අපරාධකරුට ස්වභාවිකව අත්විය යුතු දඬුවම ඔහු විසින්ම සියදිවි හානි කර ගැනීමක් තුළින් ඇති කරගත්තා. ඉතින් ඉතාමත් සංවේදී දේවල්. ඉතින් මෙවැනි අවස්ථාවකදී මේ සිද්ධියේදී පොලිසිය ඉතා කාර්යක්ෂමව කටයුතු කළා. බොහෝ වෙලාවට පොලිසියට ලැබෙන ඇනුම් බැනුම් අතර පොලිසියට පිදෙන්න ඕන මල් මිටක් ඒ අවස්ථාවේදී සේවය කරපු හැම නිලධාරියෙක්ම විශාල කැපවීමකින් දිවාරයන් වල මේ විමර්ශන කටයුතු පැවැත්තුවා. විමර්ශන කටයුතු මෙහෙවීමට ලැබීම මටත් වාග්යක් ලැබුණා අවශ්‍ය උපදෙස් දෙන්න. ඒක නිසා එවැනි සිද්ධියක් හේතුවෙන් තමයි මේ සිද්ධිය අවසානයේදී තිලින් කෙලවර වෙන්නේ. ඒ වගේම මේ සැකකරු සියදි විනාසා ගන්න කලින් ලියපු ලිපි වලින් නේද අනාවරණය වෙන්නේ මේ කාන්තාව තමන්ගේ මේ විවාහය දාලා එන්න එහෙම නැත්නම් තමන් විවාහ කරගන්න කියලා වෙටිලි කරලා තිබුණා ඒ සම්බන්ධ ප්‍රශ්න වගේක් ඇති වෙලා තිබුණා කියලා. ඔව්. දිල්ලි මෙවැනි අනියම් සම්බන්ධතාවලට පොදු ලක්ෂණයක්. ඔබට මතක ඇති මම ඔබත් සමගම සිද්ධියක් සම්බන්ධව කතා කළා අපි අර මේ පැඩියකොටදී අපිට හම්බෙච්ච අර නාඳුනන මృత ශරීරයේ කාන්තාව නෙළුම් දෙනියේ කාන්තාව නෙළුම් දෙනියේ රූමතියේ සිද්ධියේදී එතෙන්දිත් මේ தත්ත්වය තමයි තියෙන්නේ. මොකද මෙවැනි මේ අනියම් සම්බන්ධකමක් ඇති කරගන්න අය ඒ අවස්ථාවේදී දෙන්නට දෙන්න විශාල පොරොන්දු රාශියක් දෙනවා. දැන් වාක් අපිට විමර්ශනවලදී මේ සම්බන්ධ වෙන පැමිණිලිවලදී හෙළිදරව් වෙනවා. බොහෝ විට විවාහක පුරුෂයන් මේ කාන්තාවන් සමග තරුණයන් සමග සම්බන්ධකමක් ඇති කරගද්දී ඔහු දෙන පොරොන්දුවක් තමයි මේ කාන්තාව විවාහ කරගන්නවා. ඇය ඉතාමත්ම සංවේදීව ඒ සම්බන්ධය මත ඒක මත ඇය විශාල සිහින මාලිගාවක් ගොඩනගා ගන්න. මෙතන මේ විමර්ශනයේදී හෙළිදරව් වුණා. ඔය තම සාර්ථක විවාහ ජීවිතයක් ගත කරපු පුද්ගලයෙක් වැඩි විටපත් වෙච්ච දරුවන් ඉන්න තාත්තා කෙනෙක්. ඔහුට මේ පෞල් සංස්ථාවෙන් ගැලවෙන්න බෑ. මෙන්න මෙතෙන්දි මෙවැනි ආරවුල් පටන් ගන්නවා. නමුත් මේ සිද්ධියේදී නම් මම බොහෝ දුරට මේ සිද්ධිය විමර්ශනයේදී අපිට හෙළිදරව් වෙන්නේ ඒම තත්වයක් ඔහුට එවැනි බලපෑමක් මත ඔහුට මේ කාන්තාවගෙන් බේරීමට හරියට අර ආනන්දගොඩ ඇඩ්ලින්ගෙන් බේරෙන්න උත්සාහ කළා වගේ මේට වැඩියේ මේක සැලසුම් සහගත ඔහුට කිරීමේ ශක්තිය තිබුණා. ඔව් පොලිස් නිලධාරියෙක් අපිට අපේ උපකල්පනයක් පමණයි මේක. නමුත් මෙහෙම සාක්ෂි තියලා ඔහු සාමාන්‍ය පුද්ගලෙක් නෙවෙයි. ඔහු දන්නවා. ඔහුගේ අංකය ජාතික හැඳුනුම්පතත් එක්ක නම හෝටලයකට දාපුවා මේ හෝටලේ මනුෂ්‍ය ඝාතනයක් වුණා නම් ඔහු එළිදරව් වෙනවයි කියන එක. දැන් ඒවැනි තැනකදී අපි තීරණය කරන්නේ මේක එවැනි සැලසුම් සහගත තත්ත්වයක් නෙමෙයි. නමුත් ඒක අතුරු ඵලයක් වෙන්න පුළුවන්. නමුත් බොහෝ අවස්ථාවලදී මෙවැනි සිද්ධීන් වලදී වෙන්නේ මේ ඔවුන් අතර තියෙන මේ ප්‍රශ්නය වලදී සමහර විට ඒ තරුණිය සහ වෙනත් පුද්ගලයෙක් අතර තිබිච්ච ප්‍රශ්නයක් මතුවලා ඒ සම්බන්ධව ප්‍රශ්න කරද්දී නැත්නම් ඔහුට මේ අපිට ඒක කියන්න බෑ අපි ඒ අතරමැදියෙක් හින්දා ඒ ප්‍රශ්නයට. නමුත් බොහෝ අවස්ථාවලදී වෙන්නේ ওই තත්ත්වය තමයි. ඒක නිසා විශේෂයෙන් මේ හැම මේ අනියම් සම්බන්ධයක් එක්කම මේ ඝාතනයක් තියෙනවා. ඝාතන ප්‍රයත්නයන් තියෙනවා. බොහෝ විට ඔබ දන්නවා ගාල්ලේ මේක පුද්ගලයන්ගේ මතිමතාන්තර තානාන්තර අනුවත් වෙනස් වෙන්නේ නැහැ. හැම කෙනාටම පොදු සාධකයක්. ගාල්ලේ සුප්‍රකට කුලරත්න නඩුව එයිදී ඒ නඩු විභාගයේදී හෙළිදරව් වෙන්නේ වෛද්‍යවරයා ඔහුගේ සහායක හෙද සහායිකාව සමග සම්බන්ධකම පවත්වලා තමයි ඔහුගේ බිරිඳ පද්මිනී කුලරත්න සංවිධානාත්මකව සයනයිඩ් ඇගේ ආහාරයට එකතු කරලා ඝාතනය කරලා. ඉතින් මේවා අපේ මේ අපරාධ ඉතිහාසයේ බලපුවහම මේ ඇඩ්ලි විතරන නඩුව මේ නඩුව මම එදා ඔබට කතා කරපු නෙලින් දෙනියේ නඩුව ඒ වගේ ගාක් වෙලාවට මේ අනියම් සම්බන්ධකම් මත ගොඩ නැගුණු ඝාතන තියෙනවා. ඒ වගේ හෙළිදරව් වෙච්ච නැති ඒවා තියෙනවා. නාඳුරන මලසිරුර අපිට හම්බෙලා තියෙනවා. එතනින් එහාට යන්න බැරි තත්ත්වයක්. ඉතින් එවැනි ඒ තාමත් ඛේදනීය තත්ත්වයක්. විශේෂයෙන්ම අපේ සමාජයට පණිවිඩයක් දෙන්න තියෙන මෙවැනි සම්බන්ධකමක් ඇති කරගද්දී විශේෂයෙන්ම තරුණියන්
ඉතා ප්‍රවේශම් සහගත විය යුතුයි. මොකද අර ඉස්සර කතාවක් තියෙනවනේ අර මෙවැනි සම්බන්ධකම් තුලදී මිනිපෙට්ටි 3ක් ලෑස්ති කරගන්න කියලා. ඉතින් එවැනි තත්ත්වයක් ඇත්තේ මෙවැනි දේවල් ගැන මේට වඩාත් පුළුල්ව හිතන්න ඕන, විශේෂයෙන්ම අවිවාහක තරුණයන් සහ විවාහක පුද්ගලයන් අතර. ඇත්තට මේ සිද්ධියේදී බොහෝ දුරට සිද්ධ වුණේ ඒක කියලා තමයි අපේ පරිකල්පනය. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි සැකකරු සියදි විනාසා ගැනීමත් එක්ක විමර්ශන අවසන් වෙනවද සහ මේ සිද්ධියට අදාළ මේ කාන්තාවගේ හිස මේ වෙනකොට සොයාගෙන තියෙනවද? දෙල්නේ අපි විශ්වාස කරනවා ඔහු නිවසට පැමිණිදා පහෝදා බෑග් එකක් අරගෙන ගියා කියලා සාක්ෂි එළිදරව් වෙනවා. නමුත් ඒ ප්‍රදේශයේ ඉතා සියුම් පරීක්ෂාවකට පොලිස් නිලධාරීන් ලක් කළා. නමුත් එවැනි දෙයක් අපිට හොයාගන්න පුළුවන් වුණේ නැහැ. නමුත් හිස ඔහු සොයාගත නොහැකි ආකාරයට විනාශ කරා කියලා බොහෝ දුරට අපි විශ්වාස කරනවා. මොකද මේ සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු මේ සම්බන්ධව අධිකරණයේ බී වාර්තාවක් යටතේ තියෙන්නේ. ඒ බී වාර්තාව අනුවම මේ නඩුවේ බහා තබන්න කටයුතු කරනවා. නැවත විත්තික සැකකරුවෙකු හෙළිදරව් වුවහොත් නැවත වෘත්ත කිරීමේ දෙක තමයි නෛතික ප්‍රතිපාදන. දැනට මේ සිද්ධිය සම්බන්ධව වාර්තා කරලා තියෙන සියලු කරුණු අධිකරණයට වාර්තා කරලා ඒක බී වාර්තාවක් හැටියට අධිකරණයේ බහා තැබීමට කටයුතු කරන එක තමයි නෛතික තත්ත්වය. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාට මේ සාකච්ඡාවට එකතු වුණාට. මම හිතන්නේ හැම අපරාධයකම සුළමුල හෙළිවීමත් එක්ක නීතිය ගැන, අපරාධ නීතිය ගැන කරුණු හෙළිනවා වගේම තමයි සමාජයට ලොකු පණිවිඩයක් ගෙන එනවා. මේ සිද්ධියනුත් අපිට ඒක තමයි දැනගන්න තියෙන්නේ. රැඳිලා ඉන්න තවත් මෙවැනිම වීඩියෝ නරඹන්න තිලනි පෙරේරා YouTube නාලිකාව නරඹන්න.